ආයි කොහොමද ඉතින් අද මගේ ස්කින් කෙයාර් රූටින් එක ඔයාලත් එක්ක ෂෙයා කරගන්න හදන්නේ. ස්කින් කෙයාර් කියන්නේ මෝර්නින් ස්කින් කෙයාර් රූටින් එක. ඉතින් ඇත්තටම දැන් වෙලාව 11:20යි. මම උදේ ස්කින් කෙයාර් කරන්නේ සාමාන්‍යයෙන් මේ ටයිම් එකට. මොකද හේතුව මම උදේට හරිම බිසි. මොකද මගේ බබාව ස්කූල් එකට එක්කන් යනවා. 7:00 වෙනකොට ආව ස්කූල් එකට එක්කන් යන්න ඕනේ. ඉතින් ෆේස් වොෂ් එකකින් මූණ හේදුවා, පර්ෆියුම් ටිකක් ගහගත්තා, ලිප්ස්ටික් ටිකක් ගාගත්තා. ඒක තමයි උදේ යන විදිහ. ඊට පස්සේ මම ගෙදර ඇවිල්ලා ගෙදර වැඩ තියෙන මොන හරි තියෙන දේවල් ටික කරලා, එතකොට මගේ වර්ක්අවුට්ස් කරලා ඒ ඔක්කොම කරලා වොෂ් එකක් දාගෙන යන්න පැයකට විතර කලින් තමයි මම ස්කින් කෙයාර් කරන්නේ. කරලා ටිකක් වෙලා ඉන්නවා. මොකද සන් ක්‍රීම් එකක් එහෙම ඔයගොල්ලෝ යූස් කරනවා නම් ඒ යූස් කරපු ගමන්ම එළියට ගියාට ඒ සන් ක්‍රීම් එක වැඩක් නැති වෙනවා. එහෙම ගියොත් සාමාන්‍යයෙන් විනාඩි 20ක්වත් අපි ඒක මූණට ඇබ්සෝබ් වෙන්න දෙන්න ඕනේ. එතකොට තමයි අපිට හරිම රිසල්ට් එකකින් ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඇත්තටම කිව්වොත් මහා ලොකු දේවල් නම් මම යූස් කරන්නේ නැහැ. පොඩි දේවල් ටිකක් තියෙන්නේ. ඉතින් මුලින්ම මට මේක මම හැමදාම කරන එකක් නෙවෙයි. මේ තියෙන්නේ 4 elements එකේ exfoliating ලිපි. ඉතින් මේකේ දෙකක් තියෙනවා. exfoliating ලිපි එකයි, ඒ වගේම hydrating ලිපි කියලා මේ lip doe එකක්. මේක මාරම worth ගන්න එක. මට මතක විදිහට මට මේකට 800 ගාණක් 1000ක් ඒ වගේ අතර ගාණක් ගියේ. ඉතින් මේගොල්ලන්ගේ මේ Facebook page එකෙන් ඔයගොල්ලන්ට බලන්න පුළුවන්. මේක ප්‍රොමෝෂන් එකක්වත් මොකුත් නෙවෙයි. මම දැන් අවුරුද්දකටත් වැඩි මේක යූස් කරන්න අරන් මේ තාමත් ඒක තියෙනවා. මේක අවුරුදු එකමාරක් අපිට යූස් කරන්න පුළුවන්. ඉතින් මේකෙන් සතියට 3 පාරක් විතර ඔයාලා ලිප්ස්ටික් ගන්නවා නම් නිතරම ලිප්ස් ඩාර්ක් වෙනවනේ අපේ ලිප්ස්ටික් නිතරම ගන්නකොට. ඉතින් ඒ වගේ වෙලාවට මේ වගේ ලිප්ස් දෙක එක්ස්ෆෝලියේට් කරගන්න පුළුවන් නම් ඇත්තටම ලොකු දෙයක්. ඉතින් මෙහෙම බැරි නම් ඔයාලට පුළුවන් ගෙදරදී මොන හරි හෝම් රෙමඩීස් තියෙනවා ඒ ලිප්ස් වලට එක්ස්ෆෝලියේට් කරන්න, ස්ක්‍රබ් කරන්න, ඒ වගේ දෙයක් හරි කරගන්න. ඉතින් ලිප්ස් දෙක එක්ස්ෆෝලියේට් කරගත්තට පස්සේ, ස්ක්‍රබ් කරගත්තට පස්සේ ඇත්තටම අර ලිප්ස් වල මේ තියෙන නිකන් වේලිච්ච වගේ තැන් ඒව ඔක්කොම මේ හරිම සොෆ්ට් වෙනවා ඒ වයින් වෙලා. ඉතින් ඔයගොල්ලොත් සතියට 3 පාරක් විතර එහෙම කරගන්න ගොඩාක් හොඳයි. ඉතින් ඊට පස්සේ මේ මගේ ලිප් බාම් එක, මේකේ රෙඩ් කලර් එකක් එනවා. මේ ලිප් බාම් එක යූස් කරාම ලිප්ස්ටික් යූස් කරන්නේ නැති කෙනෙක්ට නම් මේක හොඳයි. මේ අර ලිප්ස්ටික් එකක් වගේ ලස්සන නැචරල් කලර් එකක් එනවා. ඉතින් ඔයාලට පේනවද අර නැචරල් කලර් එකක් තියෙන්නේ. මේක නිකන් ගාගෙන වුණත් යන්න පුළුවන්. ඉතින් මම මුලින්ම මේක කරන්නේ මම ලිප්ස්ටික් ගන්නකොට මේක අයින් කරලා දානවා. මොකද මේ කලර් එකක් එක්ක තියෙන නිසා. සහ කොහොමත් මේ මැට් ලිප්ස්ටික් වගේ ගන්නකොට ලිප් බාම් එක අයින් කරලාම දාන්න ඕනේ. නැත්නම් ඒක නිකන් ඔයිලි වගේ වෙලා කැත වෙනවා. ඊට පස්සේ මම යූස් කරන්නේ ෂෙලෝ එකේ ඇලෝ ජෙල් එක. ඉතින් මේක තමයි මම මොයිස්චරයිසර් එකක් විදිහට යූස් කරන්නේ. මේවත් මම කාලෙක ඉඳන් යූස් කරනවා. ඉතින් මට හොඳ නිසා මම එහෙම අලුත් දේවල් වලට ලොකුවට යන්න හදන්නේ නැහැ. ඉතින් ඉඳලා හිටලා පිම්පල් එකක් එනවා. ඔයාලට පේනවා ඇති. ඉතින් එහෙම පර්ෆෙක්ට් මූණක් නෙවෙයි තියෙන්නේ. හැබැයි ඉතින් අවුලක් නැහැ. ඉතින් මේ වයසට ෂේප් කියලා මම හිතනවා. ඒ නිසා ඉතින් ලොකුවට මම ඒවට වියදම් කරන්න යන්නේ නැහැ. සාමාන්‍ය ගානකට ගන්න පුළුවන් දේවල් විතරයි මම යූස් කරන්නේ. හරි. ඉතින් ඔයාලත් අනිවාර්යයෙන්ම මොයිස්චරයිසර් එකක් මූණට යූස් කරන්න. ගොඩාක් අයගේ අවුරුදු 30 එහෙම පැනනට පස්සේ මූණ හරියට වේලෙනවා. මේ නහය මෙන්න මේ උඩ හරිය නිකන් සුදු පාටට වේලිලා වගේ තියෙනවා. එතකොට අර දැක්කම ටිකක් කැතයිනේ. ඉතින් ඒ නිසා ඔයාලට පුළුවන් මේ විදිහට මොයිස්චරයිසර් එකක් යූස් කරන්න. එතකොට මූණ අර වෙට් ගතියට ලස්සනට තියාගන්න පුළුවන්. අනිත් කාරණාව තමයි ඔයගොල්ලෝ ක්ලෙන්සර් යූස් කරනවා නම් සාමාන්‍යයෙන් ඔයගොල්ලන්ගේ ඩ්‍රයි නෝමල් ඒ වගේ තියෙන ස්කින් එකක් නම් කම්බිනේෂන් හරි කමන්නේ. ඒ වගේ ස්කින් එකක් නම් තියෙන්නේ හැමදාම ක්ලෙන්සර් යූස් කරන්න එපා. ඔයිලි ස්කින් එකක් නම් හැමදාම ක්ලෙන්සර් යූස් කරාට කමන්නේ නැහැ. මොකද ඒගොල්ලන්ගේ සීබම් කන්ට්‍රෝල් කරන්න ඕන නිසා. හැබැයි අර එහෙම නැති ස්කින් එකක් නිතරම ක්ලෙන්සර් යූස් කරාම වෙන්නේ අපේ අර තියෙන සීබම් එක අපේ මූණට ඕන කරන අර ඒ වෙට් ගතියත් නැති වෙලා ඩ්‍රයි වෙලා යන එක. ඉතින් ඊට පස්සේ මම යූස් කරන්නේ මගේ ෆෙයානස් ක්‍රීම් එක, හිමාලයා එකේ කේසර් නැචරල් ග්ලෝ ෆේස් ක්‍රීම් එක. ඉතින් මේකට මම කාලයක් තිස්සේ යූස් කරනවා. මේකට මට ගොඩාක් මූණට දාඩිය දානවා. මේ දැනටත් දාඩිය දාලා තියෙන්නේ. මම ෆෑන් එක වහලා තියෙන්නේ. වීඩියෝ එකේ සවුන්ඩ් එක හරියට ඇහෙන්නේ නැති නිසා. මේ ඉතින්
මේකට එහෙම දාඩිය දානවා අඩුයි. ඇත්තටම මාර අර කම්ෆර්ටබල් ගාගෙන ඉන්නකොට. ඉතින් ඊට පස්සේ මේක තමයි ඕනම දේ සන් ක්‍රීම් එක. ඉතින් මේ ඔයගොල්ලෝ සන් ක්‍රීම් එකක් යූස් කරනවා නම් SPF 50+ හරි 50 හරි ගන්න. මොකද අපේ ලංකාවේ අවුවට නැත්තම් ඔරොත්තු දෙනවා අඩුයි. ඉතින් සන් ක්‍රීම් ගන්නකොට චූට්ටක් ගන්න එපා. මෙන්න මේ වගේ ඇඟිලි දෙකට ගන්න ඒ ප්‍රමාණය එහෙම අරගෙන ඔයාගේ මූණේ හැමදාම ගන්න. දැන් ඔයාට ගන්නකොට හිතේ මේක නිකන් too much වගේ කියලා. හැබැයි එහෙම නෑ. අනිවාර්යෙන් බෙල්ල ඒ තැන්වලත් ගන්න. හරි කොණ්ඩේ චුට්ටක් එහෙම මෙහෙම ඩ්‍රයි කරගත්ත. මට ඉතින් ලොකුවට අමාරු නෑ කොණ්ඩේ ඩ්‍රයි කරගන්න. මොකද චුට්ටයි මගේ කොණ්ඩේ තියෙන්නේ. ඉතින් ඊට පස්සේ ලිප්ස්ටික් ටිකක් ගාගමු. මම කොහෙට ගියත් පොඩි තැනකට ගියත් මට ලිප්ස්ටික් ටිකක් නම් අනිවාර්යෙන්ම ගන්න ඕනේ. සාමාන්‍යයෙන් මගේ ගෝල්ඩ් ඉයරින්ග්ස් දෙක මගේ කනේ තියෙන්නේ නැති තරම්. මොකද මේක එකපාරක් හරි ඒක ගැලෙව්වොත් එහෙනම් මං ආයි දාන්නේ නැහැ. මේ වගේ ලස්සන ෂූට් ඉයරින්ග්ස් මං තියාගෙන ඉන්නවා. ඒව දානවා. ඉතින් ඒව ගමන ගිහිල්ලා ආවට පස්සේ මං කොහොමද ගලවනවා නැත්නම් අර කලර් එක එහෙම ෆේඩ් වෙන නිසා. ඉතින් අම්මා හරි බැනලා මොකද අනේ කරාබුද ගන්න නැතුව ඉන්නේ එහෙම කියලා කිව්වොත් මිසක් මම සාමාන්‍යයෙන් මගේ කරාබු දෙක අපව දාන්නේ නැහැ. මේවම දදා ඉන්නවා. අනේ ඔයගොල්ලෝ බෑග්ග්‍රවුන්ඩ් නොයිසස් ගැන නම් ලොකුවට හිතන්න එපා. අපි කොයි වෙලෙත් බල්ලු කෑ ගහනවා. එහෙම නැත්නම් කවුරු හරි පාරේ මොන හරි බඩු විකුණගෙන යනවා. ඉතින් ඒ වගේ සද්ද ඇහෙනවා. ඉතින් ඊට පස්සේ මම මගේ වෙඩින් රින් එක මං හරි ආසයි රින්ග්ස් දාන්න. ඉතින් වැඩිම ආස රින් එක තමයි වෙඩින් රින් එක. ඒක තමයි මම ගොඩක් ලාට ඉස්කෝලේ යනකොට එහෙම දාන්නේ. නිතරම දාගෙන ඉන්නේ නැහැ. ඊට පස්සේ මෙන්න මේ වගේ මේ පැත්තට මෙන්න මේ වගේ එකක් ඉතින් නිකන් තියෙන කමට දාගෙන. ඉතින් ඔන්න ඔහොම තමයි මම ඉස්කෝලේට යන්නේ බබාව ගන්න. ඉතින් ලොකු දෙයක් නෑ. ඊට පස්සේ ඉතින් අනිවාර්යෙන් නැතුවම බැරි දේ perfume. ඉතින් සාමාන්‍යයෙන් මම නම් ඉස්කෝලේට යනකොට මේ වගේ සාමාන්‍ය විදිහට හොඳ ඇඳුමක් අපි කියන්නේ ඩීසන්ට් ඇඳුමක් ඇඳගෙන ලිප්ස්ටික් ටිකක් හරි ගාලා චුට්ටක් පිළිවෙලට යනවා. මේ මොකද ඉස්කෝලේ නම් මට තියෙන විනාඩි 5ක්වත් යන්නේ මට ඉස්කෝලේට යන්න. ඉතින් මොකද අපේ ඇපියරන්ස් එක අපේ මේ පිට බාහිර පෙනුම අපේ පර්සනැලිටි එකට ගොඩාක් බලපානවා. විශේෂයෙන්ම අපේ දරුවන්ට ඒක ගොඩක් බලපානවා. දැන් ඕනම දරුවෙක් ආසයි තමන්ගේ අම්මා ලස්සනට ඇඳගෙන ඉස්කෝලේට එනවා නම් ලස්සනට වැදගත් විදිහට බබා ආස හිතෙන විදිහට ඉන්න අපි දැනගන්න ඕනේ. ඉතින් ඔයත් ඉස්කෝලේ යනකොට බබාව ගන්න යනකොට ඔහි ඇඳගෙන ගියා නම් පොඩ්ඩක් මේ ගැන හිතන්න. අපේ බබාගේ පර්සනැලිටි එකටත් ඇත්තට මේක මාර විදිහට බලපානවා. ඒ වගේම තමයි ගුරුවරයෙක් වුණත් අපි ගැන දැක්කම එයා දන්නේ නැහැනේ අපේ ෆැමිලි බෑග්ග්‍රවුන්ඩ් එක මොකක්ද අපි මොන වගේද කියන එක ගුරුවරයෙක් වුණත් දන්නේ නැහැ. ඒක අර අපේ අපියරන්ස් එකෙන් අපි වෙයාලර ෆස්ට් ඉම්ප්‍රෙෂන් එක මුලින්ම දකින විදිහෙන් තමයි ඒගොල්ලෝ ඒක තීරණය කරන්නේ යම් තාක් දුරකට. ඉතින් ඒ නිසා ඔයාලා ඒ ගැනත් හිතන්න ලස්සන අම්මා කෙනෙක් වෙන්න. ලස්සන කියන්නේ මේ මහා ලොකුට මේකප් තට්ටු පිටින් ගාගෙන එහෙම ලොකු එක්ස්පෙන්සිව් ස්කින් කෙයාර් කරගෙන එහෙම සැලොන් හැමතිස්සෙම සැලොන් ගිහිල්ලා එහෙම ඉන්න ඕන කෙනෙක් නෙවෙයි. ලස්සන අම්මා කෙනෙක් වෙන්න ඕන කෙනෙක්ට පුළුවන්. ඉතින් Tamanට තියෙන විදිහට දේවල් අරගෙන. හරි ඉතින් ආයෙත් දවසක ඔයාලට මේ වගේ වීඩියෝ එකක් අරන් එනකම් ඔයාලා හැමෝටම බයි බයි.